ආයි කවදා හරි හිතලා තියෙනවද මේ ඩවුට් සටල් ඩෙට් වගේ වචන මැද්දේ සයිලන්ට් B එකක් තියෙන්නේ කියලා. ඔව් ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව ගැන අපි කතා කරමු. මුලින්ම අපිට යන්න වෙනවා 750 ගණන් වල සැමුවෙල් ජොන්සන්ගේ ඩික්ෂනරියට. සැමුවෙල් ජොන්සන් 1750 ගණන් වල ඉංග්‍රීසි භාෂාවේ පළවෙනි ඩික්ෂනරිය හදනවා. මොකද්ද මේකේ වැදගත්කම? එතකම් ඉංග්ලිෂ් ස්පෙලිං ස්ටෑන්ඩඩයිස් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ හිතන ප්‍රින්ටරට තමන් කැමති අකුරු දාලා මේ වචන ගහන්න පුළුවන්. උදාහරණයක් විදිහට පරණම ෂේක්ස්පියර් එඩිෂන්ස් වල වයිෆ් කියන එක සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම. මෙහෙම තැනුත් තියෙනවා. මෙහෙම තැනුත් තියෙනවා. ඒත් 1750 ඩික්ෂනරි එක හැදුවට පස්සේ තමයි මේක ස්ටෑන්ඩඩයිස් වෙන්නේ. ඊටත් කලින් මම ප්‍රින්ටර්ස්ලා ගැන කිව්වා. ප්‍රින්ටර්ස්ලා තමන්ට ඕනේ අකුරු අච්චු ගැහුවා. අන්න ඒක මතක තියාගන්න. ඇත්තටම අපි කතා කරොත් කොහොමද ඩවුට් වලට B එකක් ආවේ? ඔයාලා දැනගන්න ආස වෙයි සමහරවිට ඩවුට් කියන වචනේ ආවේ කොහොමද කියලා. ඩවුට් කියන වර්තමාන ඉංග්‍රීසි වචනේ ආවේ ඩවුටන් කියන පරණ ඕල්ඩ් ඉංග්‍රීසි වචනේ. ඒක ආවේ කොහොමද? ඩූට් කියන ෆ්‍රෙන්ච් වචනේ. මේ කොහෙවත් B එකක් නැහැ අන්න එතනට තමයි එන්නේ. එක ස්ටෙප් එක ප්‍රශ්න කරොත් කොහෙන්ද මේ ඩූට එන්නේ? ඩූට එන්නේ ලැටින් වලින් ප්‍රශ්න සහගත කියන ඩුබිටාරේ කියන වචනය. අද අපි කාලේ ඩූබියස් කියන වචනේ එහෙමත් එන්නේ මෙන්න මේ රූට් එකෙන්. එහෙනම් මෙන්න මෙතන නම් B එකක් තියෙනවා. ඒත් එකපාරට B එකක් නැතුව තිබිලා මොඩර්න් ඉංග්ලිෂ් වලදී B එක ආවේ කොහොමද? හොඳම වැඩේ තමයි පුනරුද්ධ යුගයේ සමහරවිට 9 10 11 කාලේ හිස්ටරි ඉගෙන ගත්තා නම් රෙනෙසාන්ස් පුනරුද්ධය ගැන ඉගෙනගෙන ඇති. ඒ කාලේ නැවත ග්‍රීක රෝම ශිෂ්ටාචාර ගැන උනන්දුවක් ආවා කියලා මතකනේ. ඒ කාලේ ඉතින් ප්‍රින්ටර්ස්ලා කර වැඩේ මේ වචනවල රූට්ස් හෙව්වා. ඉතින් මේ ප්‍රින්ටර්ස්ලා Taman ලැටින් දන්නවයි කියලා පෙන්වන්න කරපු වැඩේ තමයි රෝමන් ඩුබිටාරේ වලින් තමයි ඩූටන් කියන වචනේ එන්නේ. ඒක ඩවුට් වලට. ඉතින් ඩවුට් වලට ප්‍රින්ටර් කෙනෙක් නම් Tamanට Taman කැමති ස්පෙලිං සදන්න පුළුවන් නේ වචනේ. ඩවුට් මැදට සයිලන්ට් B එකක් දැම්ම මොකද Taman ලැටින් දන්නවයි කියලා පෙන්වන්න. ඕවගේ සබ්ටල් නෙමෙයි මේක සටල්නේ. සටල් කියන වචනේ ආවේ ලැටින් සබ්ටයිලිස් කියන එකෙන්. එතකොට මේ ඩෙට් කියන වචනේ ආවේ ලැටින් වලින් ණයට කියන ඩෙබිටම් කියන වචනේ. ඔන්න ඔය වගේ තමයි උනේ. කියන්නේ ප්‍රින්ටර්ස්ලාට තමා ලැටින් දන්නවයි කියලා පෙන්වන්න ලැටින් වචන වලින් පැවතෙන ඉංග්‍රීසි වචන මැදට ඒ සයිලන්ට් B අකුර දාපු එක.